අද මම කියලා දෙන්න යන්නේ කොහොමද Shutterstock account එකක් හරියට හදාගන්නේ කියලා. ඉතින් ඒකට ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට යටින් තියෙන description එකේ තියෙන link එක click කරන්න. click කරපුවාම මෙන්න මේ මම දැන් ඉන්න page එකට තමයි එන්නේ. ඒ කියන්නේ Shutterstock එකේ sign up වෙන්න තියෙන page එකට තමයි එන්නේ. ඉතින් මෙතනින් මේ sign up කියන එක click කරන්න. හරි. දැන් මෙතනින් මේ ඉල්ලන details ටික ඔයාලගේ details ඒ ටික පුරව ගන්න ඕන. full name ඒ කියන්නේ සම්පූර්ණ නම. දැන් මම මේ account එක හදන්නේ මගේ wife කියන නමට. මොකද මගේ නමින් මම එකක් හදලා තියෙනවා. ඉතින් ඒක නිසා ඉතින් ඔයගොල්ලෝ මේ දෙන details ටික අනිවාර්යෙන් ඔයාලගේ පොතක ලියාගෙන තියාගන්න. මොකද යම් තැනක අවශ්‍ය වුණොත් ඒවා දෙන්න ඕගොල්ලන්ට මතක නැති වෙන්න පුළුවන්. ඉතින් මම දෙන ඇඩ්වයිස් එක තමයි ඔයගොල්ලෝ හැම දෙයක්ම මේ ඔන්ලයින් කරන හැම දෙයක්ම ඔන්ලයින් කරන බිස්නස් හැම දෙයක්ම ඔන්ලයින් කරන දේවල් වලට වෙනම පොතක් තියාගන්න. ඒ පොතේ එක පිටුවක් එක වැඩකට තියාගන්න. ඉතින් එතකොට ඒකේ මාතෘකාව ලියලා මේක ආවල් දවසේ මම මේ වැඩේ කරා කියලා ලියා ගන්න පුළුවන්. එතකොට මතක නැති වුණත් ඒක බලලා ඒක හොයාගන්න ලේසි. හැබැයි මේ පොත අස්ථානගත කරගන්න එපා. තමන් ප්‍රයිවට් එක තියාගන්න ඕන තමන්ට පහසු මතක තැනක. නමුත් අර තමන්ගේ පහසුවට එහෙම දෙයක් මම යෝජනා කරනවා. ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. වෙන කරන දේවලුත් ඒත් එහෙමම තමයි පොතක ලියා ගන්න එක තමයි පහසුම දේ. තව ඉතින් එක එක ක්‍රම යොදා ගන්නවා සමහරක් අය. සමහරක් අය පරිගණක වල දා ගන්නවා, ෆෝන් වල දා ගන්නවා, අන්තර්ජාලය තුලම දා ගන්න. ඉතින් මම ඒව රෙකමන්ඩ් කරන්නේ නැහැ. මම ඕගොල්ලන්ට කියන්නේ පොතක් තියා ගන්න අන්තර්ජාලයේ වැඩවලට එක පිටුවක් එක සබ්ජෙක්ට් එකකට තියාගන්න. එතකොට දැන් මම මේ කියන වැඩේ Shutterstock contributor හදන එක නම් Shutterstock එකට වෙනම පිටුවක් දෙකක් තියාගන්න. එතකොට ඒකේ කරන දේවල් දිනේ දාලා අහවල් කම්පියුටරේ මම මේ වැඩේ කරා. මෙහෙම පාස්වර්ඩ් එක හැදුවා. මේකයි පාස්වර්ඩ් එක. මේ ටික ලියාගන්න. හොඳයි. මම මේකේ මේ ඩිස්ප්ලේ නේම් එක කියන්නේ පොදුවේ පෙන්වන්න ඕන නේම් එක තමයි මම මේක හිතලා දාගත්තේ. රයිට්. ඊමේල් එකක් අපිට තියෙන්න ඕන. ඉතින් මම වයිෆ්ට හදපු ඊමේල් එකක් තියෙනවා. ඉතින් ඒක තමයි දාන්නේ. හැබැයි මෙතන මේ පාස්වර්ඩ් එක කියන එක දාන්න ඕන ඔයගොල්ලන්ගේ ඊමේල් එක හදලා තියෙන ඊමේල් එකේ පාස්වර්ඩ් එක නෙමෙයි. ඔයාලා Shutterstock contributor එකට log වෙනකොට දෙන්න ඕන පාස්වර්ඩ් එක. ඒකින් නම් මෙතන ඔයගොල්ලෝ ඔයාලට කැමති විදිහට ඉලක්කම් සංකේත අකුරු තියෙන කලවමට එකක් හදාගන්න. ඒකත් අර පොතේ ලියා ගන්න. මේ ශ්‍රී ලංකන් බියුටි කියන එක දෙන්න බෑ කියලා කියනවා. ඒක වෙන මේ වෙනකොට දැනට අරගෙන තියෙනවා කවුරු හරි. ඒක නිසා නම පොඩ්ඩක් වෙනස් කරන්න වෙනවා. ඒකත් දැනට අරගෙන තියෙනවා කියනවා. මේක බලමු. ඒක දාන්න පුළුවන්. පාස්වර්ඩ් එක අපි හදාගත්ත එක අපි උතන ගහමු. මේක අනිවාර්යයෙන් මතක තියාගන්න මේ ඊමේල් එක ඔයාලා කලින් හදාගන්න එකක්. ඒතකොට ඒ ඊමේල් එකේ හදාගත්ත පාස්වර්ඩ් එක නෙමෙයි මෙතන පාස්වර්ඩ් එක විදිහට ගන්නෙ. මෙතන ඔයගොල්ලෝ හදාගන්න ඕනේ මේ Shutterstock contributor එකට log වෙන්න අවශ්‍ය පාස්වර්ඩ් එක. ඉතින් ඒක හදාගෙන මෙතන ටික් එකක් දාලා get started කියන එක දෙමු.
අනිවාර්යයෙන් මේ වරද කරන්න එපා. මෙතන ඊමේල් එක කලින් ඕගොල්ලෝ හදා ගන්න ඕනේ. ඉතින් මම කලින් මගේ channel එකේ ඊමේල් එකක් හදා ගැනීම කොහොමද කියන එක ගැන වීඩියෝස් කීපයක් දාලා තියෙනවා. ඉතින් ඒවා බලලා ඒක හදාගෙන මෙතෙන්ට ආවොත් තමයි ලේසි. ඉතින් මේ පාස්වර්ඩ් එක මේ Shutterstock එකට log වෙන්න වෙනම පාස්වර්ඩ් එකක් හදාගන්න. ඔයාලගේ ඊමේල් එකට හදපු පාස්වර්ඩ් එක මෙතන කොහෙත්ම දෙන්න යන්න එපා. ඒක කිසිම තැනක කරන්න එපා. යම්කිසි වෙබ්සයිට් එකකට ගිහිල්ලා ඒකට account එකක් හදනකොට ඔයාලගේ ඊමේල් එක ඉල්ලුවාට ඒ සයිට් එකට හදන පාස්වර්ඩ් එක ඔයාලගේ ඊමේල් එකේ පාස්වර්ඩ් එක දෙන්න යන්න එපා. ඒ මොකද අනිවාර්යෙන් ඉදිරියට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. දැන් මේක get started දෙමු. මේක මේ සේව් කරගන්න ඒවා කරන්නත් එපා කියන එක තමයි මම යෝජනා කරන්නේ. මේ ක්ලෝස් කරලා දාන්න. දැන් අපි දීපු ඊමේල් එකට අනිවාර්යෙන් මේ Shutterstock interview එකෙන් මෙන්න මේ ඊමේල් එකට ඇවිල්ලා ඇති මේල් එකක්. ඉතින් ඒකෙන් අපි මේ ඒ account එක verify කරගන්න ඕන. දැන් ඉතින් අපි ඒ සඳහා මේ ඊමේල් එකට යන්න ඕන. ඉතින් ඒකට ගිහිල්ලා බලමු ඉතුරු ටික. Gmail එකට ගිහිල්ලා මේකෙන් sign out වෙලා අපි වෙනත් එකකින් මේ අපේ අර මෙන්න මේ account එක දැන් මේකට log වෙන්න ඕන. එතකොට password එක අහනවා එකේ ඒ email එකට හදලා තියෙන password එක දෙන්න ඕන. මේවා අවශ්‍ය නැහැ ස්කිප් කරමු. මේකත් අවශ්‍ය නැහැ. මේවා පස්සේ දාගන්න පුළුවන්. මේ අවශ්‍ය ප්‍රොෆයිල් පිච් එකක් එහෙම ඒවා මම දාන්න යන්නේ දැනට. right. එතනින් Gmail එකට දැන් යන්න තියෙන දැන් Gmail account එක තියෙන මෙතනින් අපිට Gmail තෝරලා අපේ email එකට යන්න පුළුවන්. දැන් මෙන්න මේ ඇවිල්ලා තියෙනවා. ඔයාලට පේනවා Shutterstock verify your email කියලා. ඉතින් මේක please click here කියලා තියෙනවා. මේක click කරලා ඒක verify කරගන්න ඕන. මේක click කරමු. එතකොට මෙතනින් log වෙනවා. මෙන්න thanks your email has been verified. හරි. email එක verify වුණා. දැන් මෙතනින් next කරන්න. හරි. දැන් මේ detail ටික පුරවන්න ඕන. අපි ඒ ටික පුරවමු. country Sri Lanka. address එක දෙන්න. මේක පළාත. postal code එක මේ අපේ city එකට අදාළ postal code එක තමයි දෙන්න ඕන. පානගම කියන එක තමයි මගේ ලිපිනේ postal code එක විදිහට ගන්න වෙන්නේ. ඒක අපිට මෙහෙම Google එකේ search කරලා හොයා ගන්න පුළුවන්. මේ ඇවිල්ලා තියෙන ICI 52 මේක තමයි මේ පානගම අපේ address එකේ zip code එක postal code එක. මේක මෙතන paste කරගන්නවා. හරි. mail same as resident ඒකත් අර detail මයි. ඒකින්ද මම මේක මෙතන ටික් එක කරපුවා ඒ detail ටිකම add වෙනවා. ඊට පස්සේ next කරමු. individual
ෂටර් ස්ටොක් කරන කෙනෙක් නම් මේක තෝරලා අපි බිස්නස් එකක් විදිහට නෙමෙයි දැනට කරන්නේ ඉන්ඩිවිජුවල් කියන එක තෝරමු. මෙතන US පර්සන්ද කියලා යහන්නේ නෝ කියන එක දෙමු. රයිට්. දැන් මේක සබ්මිට් කරමු. ටැක්ස් ෆෝම් එකක් දෙන්න වෙනවා 2026 අගෝස්තු වලට කලින්. අගෝස්තු මුල කියන එකයි මේ කියන්නේ. තව අපිට මාස දෙකක් විතර තියෙනවා. ඉතින් ඒ ඇතුළත මේ සයිට් එකට ටැක්ස් ෆෝම් එකකුත් ෆිල් කරලා ලබා දෙන්න වෙනවා. ඉතින් අපි ඒකත් බලමු ඉදිරි පාඩමකදී කොහොමද ටැක්ස් ෆෝම් එකක් ඒක සබ්මිට් කරන්න කියලා. හරි දැන් මෙතනින් අපි සබ්මිට් කරමු. මෙන්න මේ ඩීටේල් ටික තමයි ටැක්ස් ෆෝම් විදියට ෆිල් කරලා දෙන්න වෙන්නේ අපිට. මෙතන අපිට දෙන්න වෙන්නේ ශ්‍රී ලංකා ඇඩ්‍රස් එක මේක කලින් දීපු එකමයි. මේක නෝ කියලා දැනට දෙමු. එතන ඉතින් දීලා බලන්න වෙනවා මොකද්ද කරන්න කියලා. අපි දැනට නෝ කියලා දෙමු. පස්සේ බලමු මේක හරියයිද වැරදිද කියලා. මෙතන දාන්න වෙන්නේ අපේ ටින් නම්බරේ. ඒක තාම මම අරගෙන නැහැ. ඒක නිසා බලමු ඒක පස්සේ දාන්න පුළුවන් වේද කියලා. මෙතන පන්දිනේ මේක දැන් රිවිව් ඇන්ඩ් සයින් කියන එකට තමයි දෙන්න ඕනේ.
මෙතන අපේ ෆුල් නේම් එක දෙන්න කියලා හිතෙන්නේ. හරි. ඒක සබ්මිට් වුණා. මෙතන මේ පොඩි විස්තර ටිකක් තියෙන්නේ. high quality photos videos පමණක් අප්ලෝඩ් කරන්න කියලා තියෙනවා. ඊළඟට සියලුම අයිති ඔයාට ඒවයි තියෙන්න ඕන. ඒ කියන්නේ අනුන්ගේ පින්තූර දාන්න බෑ. AI generated ඒවත් දාන්න බෑ. දාන්න එපා කියලා තියෙනවා. logos දාන්න එපා කියලා තියෙනවා. brand name දාන්න එපා කියලා තියෙනවා. වෙන copyright තියෙන material දාන්න එපා කියනවා. එකම පින්තූරේ වුණත් විවිධ ඇන්ගල් වලින් ඔයාලට දාන්න පුළුවන්. ඉතින් ඒ විස්තර තමයි මෙතන තියෙන්නේ. ඉතින් මේක අපි කන්ටිනියු කරමු. මෙතනින් කියන්නේ කීවර්ඩ්ස් එහෙම හරියට දාන්න කියන එක. ඉතින් මේවා අපිට ඒ තරම්ම අත්‍යවශ්‍යම නැහැ. පස්සේ මේවා කරගන්න පුළුවන්. ඊළඟ පාඩම් වලින් මම මේ ගැන වැඩිදුර කතා කරනවා. මෙතනත් අපි දැන්ට කන්ටිනියු කරමු. දැන් අපිට තියෙන මෙතන එක්සිට් වෙන්න. හරි. දැන් මේ ඇවිල්ලා තියෙන්නේ ඔන්න අපි ආවා අපේ Shutterstock එකේ account එකට. දැන් ඒක හැදිලා තියෙනවා. දැන් මෙතනින් ඔයාලට පේනවා මෙන්න මෙතන ක්ලික් කරපුවාම මේ දකුණු පැත්තේ මේ තියෙන්නේ මගේ නෝනාගේ නම. ඉතින් මේ කියන්නේ මේක දැන් ලොගින් වෙලා ඉන්නේ අපි. දැන් account එක හැදුනා. ඉතින් අද පාඩම මම ඔය account එක හදාගන්න තැනට එනකන් තමයි කරේ. ඉතින් මේ විදිහට බලලා ඔයාලා මේ වීඩියෝ එකේ යට තියෙන description එකේ තියෙන link එකෙන් ගිහිල්ලා මම මේ කියලා දීපු විදිහට ඔයාලගේ detail හදාගන්න. ඉතින් දැන් මේකට log in වෙලා තියෙන්නේ. ඉතින් අපි බලමු මේකේ ඊළඟ පාඩම් වලින් කොහොමද අපේ profile එක හදාගන්නේ, ඊට පස්සේ කොහොමද අපි මේකෙන් earn කරන්නේ. ඒ වගේ දේවල් පහ වෙනත් ගොඩක් දේවල් තියෙනවා. ඊළඟට කොහොමද මේකට photos videos upload කරන හැටි, ඒ වගේ තියෙන රහස්, මේ සියලු දේවල් අපි ඉදිරි පාඩම් වලදී කතා කරනවා. මම රැඳී ඉන්න මගේ channel එකත් එක්ක. ඉතින් අදට අපි මේ පාඩමෙන් සමු ගන්නවා. ඉතින් Shutterstock contribute account එකක් හදාගන්නේ ඔන්න ඔහොමයි. ඉතින් හරියට වීඩියෝ බලලා මේ විදියට පමණක් හදාගන්න. මේ site එකෙන් අනිවාර්යෙන් ඔයගොල්ලෝ log out වෙන්න. හැමදාම login වුණාට පස්සේ log out වෙන්න ඕන. මම කලින් වීඩියෝ එකේදී ඔය login සහ log out එක ගැන වෙනම වීඩියෝ එකක් හදලා තියෙනවා. ඉතින් මේක තේරෙනව අඩුයි නම් ඒකත් බලන්න. ඉතින් අනිවාර්යෙන් login වුණොත් ඔයගොල්ලෝ මේක log out වෙන්න ඕන. හරි. අයිත් ඔයගලන්ට වෙනවා මූලට ආවේ. දැන් වෙන කෙනෙක්ට ඕන නම් මෙතනින් ගිහලා login වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ කියන්නේ account එකක් හදපු එක්කෙනෙක්ට පුළුවන් නැවත මෙතනින් login වෙන්න. දැන් ඔයගොල්ලෝ account එක හදලා ඉවර නිසා ඔයගොල්ලෝ දැන් ආයේ ඊළඟ පාර ඇවිල්ලා sign up වෙන්න යන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ login වෙන්නයි අවශ්‍ය වෙන්නේ. ඊළඟ සැරේ ඇවිල්ලා මෙතනින් detail දීලා login වෙන්න පුළුවන්. account එක හදපු නැති කෙනෙක් නම් තමයි sign up වෙන්න ඕනේ නැවත. account එක හදපු කෙනෙක් ආයේ sign up වෙන්න අවශ්‍ය නැහැ. හරි, නැවතත් පාඩමකින් හමු වෙනතුරු අදට ඔබෙන් සමු ගන්නවා. ස්තුතියි.